අවජාතකයා කියලාම කවුද මේ අවජාතකයා කියන්නේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ පුත්තෝ අතිජාතෝ හෝති කතංච භික්කවේ පුත්තෝ අනුජාතෝ හෝති කතංච භික්කවේ පුත්තෝ අවජාතෝ හෝති. මහණෙනි මේ අවජාතකයා කියන්නේ කවුද? මහණෙනි මේ අතිජාතකයා කියන්නේ කවුද? මහණෙනි මේ අනුජාත පුත්‍රයා කියන මේ දරුවෝ තුන්දෙනෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන අවජාත පුත්‍රයා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තාත්තා නැති පුතා එහෙම නෙවෙයි, ඒක වැරදි. අවජාත පුත්‍රයා කියලා දේශනා කරන්නේ අම්මා තාත්තා කියන දෙමව්පියන් බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සගුන් සරණ යනවා, පංචශීලයේ මැනවින් ආරක්ෂා කරනවා. ඒ වගේම ධර්මානුකූලව දෙමාපියන් ජීවත් වෙනවා කෙටියෙන්ම කිව්වොත්. හැබැයි ඒ දරුවා අධර්මානුකූලව ජීවත් වෙන්නේ. අන්න ඒ පුතා කවුද? අවජාතකයා. දෙමාපියෝ ධර්මානුකූලයි, දරුවා අධර්මානුකූලයි. කෙටියෙන් කිව්වොත් ආන් ඒ පුතා අවජාත පුත්‍රයා. ඒ වගේම අම්මා ධර්මානුකූලයි, තාත්තා ධර්මානුකූලයි, දෙමාපියෝ ධර්මානුකූලයි. ඒ පුතා ඒ වගේම ධර්මානුකූලයි. අන්න ඒ පුතා අනුජාත පුත්‍රයා. ඊට පස්සේ අම්මා ධර්මානුකූල නැහැ, තාත්තා ධර්මානුකූල නැහැ, දෙමාපියෝ ධර්මානුකූල නැහැ. නමුත් අර පුතා ධර්මානුකූලයි. අන්න ඒ පුතා අතිජාත පුත්‍රයා. එහෙනම් පින්වතුනි, අවජාත පුත්‍රයා කියන්නේ දෙමාපියෝ ධර්මානුකූලයි, දරුවා ධර්මානුකූල නැත්නම් ඒ දරුවා අවජාත පුත්‍රයෙක් වෙනවා. දෙමාපියෝ ධර්මානුකූලයි, දෙමාපියන් ධර්මානුකූලයි වගේම අර දරුවත් ධර්මානුකූලයි. අන්න ඒ දරුවා අනුජාත පුත්‍රයෙක් වෙනවා. දෙමාපියෝ ධර්මානුකූල නැහැ, දරුවා ධර්මානුකූලයි. අන්න ඒ දරුවා අතිජාත පුත්‍රයෙක් වෙනවා. එහෙනම් අවජාත පුත්‍රයා කියන්නේ තාත්තා නැති කෙනා හැම නෙවෙයි. එහෙනම් ඒ භාග්‍යවත් බුද්ධ වචනේ අන්න එහෙමයි. පින්වත් ඔබ සැමට උතුම් වූ තෙරුවන් සරණයි.